හෙලෝ සුබ දවසක් යාළුවනේ. ඉතින් දීර්ඝ නිහඬියාවකට පස්සේ මම නැවත ඔයාලා අතරට වීඩියෝ එකක් අරගෙන ආවා. මම අද ඔයාලට අරගෙන ආවේ ශරීරයට අහිත නොවන විදිහට කරවිල ව්‍යංජනයක් තිත්ත නැතිව වියන විදිහ. ඉතින් මේ විදිහට වියලා දුන්නොත් ඕනම කෙනෙක්ට ගුණදායකව රසවත්ව කරවිල ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලගේ ඉතා ආදරයෙන් ඉල්ලනවා මගේ වීඩියෝ එක බලලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. ඊට පස්සේ මම දාන ඕනම වීඩියෝ එකක් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ කරවිල ව්‍යංජනය සඳහා අවශ්‍ය කරන දේවල් ටික. මම කරවිල ග්‍රෑම් 250ක් විතර අරගෙන තියෙනවා. ඒ වගේම බීලුණු ගෙඩියක්, සුදු ලුණු, ඉඟුරු පොඩි කෑල්ලක්, රම්ප කරපිංචා, අවුමිරිස් එක කරලක් අරන් තියෙනවා. ඒ වගේම මම මෙතන පොල් ගෙඩියක පොල් වතුර අරන් තියෙනවා. සියඹලා දිය කරලා මේස ඇඳි දෙකක් විතර තියෙනවා. ඒ වගේම උක්කු පොල් කිරි කෝප්පයක් අරන් තියෙනවා. අබ උළුහාල් අරන් තියෙනවා. තේ හැඳි කාලා ගානේ ටෙම්පරාදුවට. පොල් තෙල් මේස ඇඳි එකමාරක්, කහ කුඩු පැදපු 3-5 කුඩු තේ හැඳි භාගයක්, 3-5 කුඩු අමු 3-5 කුඩු කුරුඳු කෑල්ලක්, මිරිස් කුඩු තේ හැන්දක් මම මේ සඳහා අරන් තියෙනවා. මම මේ වගේ වතුර භාජනයකට ලුණු මේ සැන්දක් දාලා කරවිල ටික මෙන්න මේ විදිහට කපා ගන්නවා. තමන්ට කැමති විදිහට කරවිල ටික කපා ගන්න පුළුවන්. මම කපන්නේ මේ විදිහට. කරවිල ටික මේ විදිහට ලුණු වතුරට දාලා ටික වෙලාවක් මම පැත්තකින් තියනවා. විනාඩි 5ක් විතර. ඊට පස්සේ මම බීලුණු ටිකත් මේ විදිහට කපලා මැටි වලඳක් තමයි මම මේ සඳහා පාවිච්චි කරන්නේ. තෙල් මේස ඇඳි එකමාරක් දාලා ටෙම්පරාදු කරන්න ගන්නේ. තෙල් ටික රත් වෙනකොට අබහුළු හාල් ටික මම දානවා පොඩ්ඩක් රන්වන් පාට වෙන්න. ඊට පස්සේ රම්ප කරපිංච ටිකක් දාලා විනාඩියක් විතර මේ වගේ බැදුනහම ඉඟුරු සුදු ලුණු ටික තමයි මම ඊළඟට දාන්නේ ටෙම්පරාදුවට. ලිප මේ වෙනකොට සාමාන්‍ය ගින්දර තමයි තියෙන්නේ. ඊට පස්සේ කපාගත්ත බීලුණු ගෙඩියත් මෙම දානවා. ඒ ටික රන්වන් පාට වෙන්න ටෙම්පරාදු කරගන්න ඕනි. ඊට පස්සේ ටෙම්පරාදුවට අපි ගත්ත මිරිස් කුඩු තේ හැන්ද දානවා පොඩ්ඩක් තෙලෙන් බැදෙන්න. ඊට පස්සේ සුදුරු කොත්තමල්ලි, ඒ කියන්නේ අමු 3-5 කුඩු ටිකක් දානවා. කුරුඳු කෑල්ලක් දාලා බැද පිරිස් කුඩු ටිකක් දාලා ඒ ටික පොඩ්ඩක් තෙලෙන් ටෙම්පරාදු කරගන්න ඕනි. ඉතින් මේ ටෙම්පරාදුවට දාපු මිරිස් කුඩු ටික අපි මස් වලට තරම් කළු වෙන්න බදින්නේ නැහැ. යන්තම් තෙලෙන් ටෙම්පරාදු වෙනකොට අපි කරවිල ටික ලුණු වතුරේ තියෙන කරවිල ටික අපි මිරිකලා ටෙම්පරාදුවට දාන්න ඕනි. ඊට පස්සේ තමයි අපි කහ කුඩු ටිකක් දාන්නේ. නැත්නම් ටෙම්පරාදුවට කහ කුඩු දාන්නේ නැහැ. ඒතර පාට වෙනස් වෙන නිසා. ඊට පස්සේ හොඳට තුන පාට ටික කවලම් කරලා ඒකට ලුණු ටිකක් දානවා. ඒ කරවිල ටිකට ඇති වෙන ලුණු දාන්න ඕනි රස අනුව. ඊට පස්සේ අපි සියඹලා මේස ඇඳි දෙකක් විතර මන් තියාගත්තේ. ඒ ටිකක් දාලා පොල් වතුර ටිකක් දාලා මුලින්ම පොල් වතුරෙන් තමයි මේක තැම්බෙන්න දෙන්න ඕනේ කරවිල ටික. දැන් සියඹලා ටිකත් පොල් වතුර ටිකක් දාලා මේ විදිහට හොඳට කවලම් කරලා ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තියලා අපි වහන්න නැතුව විනාඩි 10ක් විතර මේක තැම්බෙන්න තිබුණාට පස්සේ තමයි මේ විදිහට මූඩියෙන් වහන්නේ. විනාඩි 10ක් විතර තැම්බුණාට පස්සේ අපි පියන ඇරලා බලන්න ඕනේ දියර ප්‍රමාණය තව කොච්චර තියෙනවද කියලා. තව චුට්ටක් විනාඩි 3-4ක් මේ විදිහට වහලා තියෙනවා.
තියලා අපි නැවත බලනවා. මේ බලන්න මේ වෙනකොට අර දියර් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි අපි තියාගත්ත මිටි කිරි ටික දාන්නේ. ඒත් මම ඔක්කොම දාන්නේ නැහැ. ගොඩක් තැඹිලා වැඩි වෙන නිසා. මිටි කිරි කෝප්ප 3 කාලක් විතර තමයි මම පාවිච්චි කරේ. දැන් මේක නැවත අපි වහලා තියෙනවා. පොඩ්ඩක් පොල් කිරි ටික උතුරලා හොඳට පොල් කිරි වලුත් කරවිල ටික තැම්බෙන්න. ඒ වගේම අපි ලුණුත් බලන්න ඕනේ. මගේ රස අනුව නම් ලුණුත් ඇති දැන්. දැන් මම නැවත විනාඩි 3-4ක් විතර මේ විදිහට වහලා මිටි කිරි ටිකනොත් කරවිල ටික තැම්බෙන්න තියෙනවා. දැන් මම මේ කරවිල ව්‍යංජනය ලිපෙන් ඉවත් කරගන්නවා. දැන් මම මේ වියපු කරවිල ව්‍යංජනයේ ගුණය වගේම රසත් එක්ක වගේම තියෙනවා. ඒ වගේම අපිට දැක්කම කෑමක් කන්න ආස විතන විදියට පෙනුමෙනුත් තියෙනවා නම් ඕනම කෙනෙක් කැමතියි. ඉතින් ඔයාලත් මම මේ වියපු විදිහට කරවිල ව්‍යංජනයක් වියලා බලන්න. ඔයාලා වෙනද වියපු විදිහට වඩා වෙනස් කොහොමද කියලා මට කමෙන්ට් තීරුවේ දක්වනවා නම් මම ගොඩාක් කැමතියි. ඉතින් මම පුංචි ගානිෂයකුත් මෙන්න මේ විදිහට කරා. ඉතින් නැවතත් මේ වගේම රස කෑමක් අරන් හමු වෙන තුරු තෙරුවන් සරණයි.